සුබ දවසක් ඔයාලට. ඉතින් ළඟ ඉන්නේ උත්සව සමයක්. දෙසැම්බර් 25 නත්තල් එනවා, ජනවාරි 1 වෙනිදා අලුත් අවුරුද්දක් උදා වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකට ආස හිතන දෙයක් ගන්න තියෙනවා නම් නැත්තම් තෑග්ගක් දෙන්න හිතාගෙන ඉන්නවා නම් ඔයා කාට හරි ආසාවෙන් ඉන්නවා නම් තෑග්ගක් දෙන්න. එහෙම නැත්තම් ගෙදරට ආස දෙයක් ගන්න බලාගෙන ඉන්නවා නම් ඉතුරු කරන්නත් අමාරුයි කියලා හිතනවා නම්, ඉතුරු කරන්න කම්මැලි කියලා හිතනවා නම් මෙන්න මේක හොඳ ලේසි ක්‍රමයක්. මේක කොටු 20ක් තමා තියෙන්නේ. කොටු 20 කපලා මුළු එකතු රුපියල් 10000ක් වෙනවා. ලොකුම සංඛ්‍යාවට තියෙන්නේ 1000. ඊට පස්සේ තියෙන්නේ ඔක්කොම පොඩි පොඩි සංඛ්‍යා. එතකොට මේක මේ chart එක ඇත්තටම මම Love with Life channel එකේ නංගිගෙන් තමයි මේ chart එක මම ගත්තේ. මේකේ මුළු එකතුව 10000ක් වෙනවා. එතකොට ඔයාට හිතෙනවා නම් දවස් 20කින් 10000ක් එකතු කරන්න අමාරුයි කියලා මම හැදුවා දවස් 20න් 5000ක්. දැන් මුලින්ම ඉතුරු කරන්න පටන් ගන්න try කරන කෙනෙක්ට මට හිතෙනවා මේ 5000 ක්‍රමය තමයි වඩාත් ලේසි කියලා. ඉන්න මේක. එතකොට මේක මම box එකකට අලවලා තියෙන්නේ. එතකොට මේක පොඩි මගේ වෙන්නේ 50. මේකේ 5000ක් මේ කොටු 20 එකතු කරාම රුපියල් 5000ක් හැදෙනවා දවසට. ඔයාට පුළුවන් ගාන මේ කැමති ගානක්, එහෙමත් නැත්නම් වැඩිපුර මුදලක් තියෙනවා නම් ඒක මේකට දාලා 5000ක් හදා ගන්න පුළුවන් දවස් 20කින්. එතකොට බලමු මේක කපන විදිහ මම කියන්නම් ලේසි ක්‍රමයක්. දැන් මං කියන්නම් මේක කපන්න පුළුවන් ලේසි ක්‍රමය. මේ දැන් මෙතන තියෙන්නේ මං ගාව දැනට තියෙන අයින් කරලා තියෙන මං ආස දෙයක් ගන්න අයින් කරලා තියෙන මුදල. තව ගාණක් මදි. මම වෙලුවේ මේ ක්‍රමයට කොටු කපලා ඉතුරු ටික සම්පූර්ණ කරගන්න ඉක්මනටම. ඒතර මොටිවේෂන් එකකුත් හම්බ වෙනවා. අර කොටු කපනකොට තව කොටු හිස්සලා තියෙනකොට ඒවත් ඉක්මනට කපන්න තමයි ආස හිතෙන්නේ. එතකොට මෙතන දැන් අපි හිතමුකෝ මේ 100 කියලා. එතකොට අපි මේ 100 අයින් කරනවා නම් 100 අයින් කරනකොට පුළුවන් මෙන්න මේ කොටුව. මෙන්න මේ කොටුව කැපුවා 100ක් අයින් කරා. එතකොට දැන් අපි හිතමුකෝ අපි ගාව දැන් තියෙන්නේ මුදල 50යි කියලා. එතකොට දැන් මේ කොටුවත් කපලා නම් තිබුණේ අපේ මෙන්න මේ කොටුව කපලා නම් තිබුණේ. කපලා කියලා හිතුවොතින් 50 දාන තව කොටුවක් නැත්තම් අපිට පුළුවන් මෙතන මේ 150 50 කැපුවා. මේ 150 කැපුවා 50ක් දැම්මා. තව 100ක් එතකොට අපිට ඉතුරු වෙනවනේ. ඒ 100 මෙහෙම කරලා ලියන්න. අන්න ඒ විදිහට මේකේ කොටු ටික ඔක්කොම කපන්න පුළුවන්. ඔන්නකො මගේ තියෙන ගාන මම දාලා පෙන්නන්නම් තව කොච්චර කොටු කපන්න තියෙනවද කියලා. ඔන්න මංගාව තියෙන සල්ලි ඔක්කොම කොටු කැපුවාම තව මෙන්න මෙච්චර ගාණක් තියෙනවා පුරවන්න. ඉතින් තව දවස් කිහිපයක් තියෙන නිසා ඉතුරු ගාණත් කොටු කපලා අපි මේ 5000 සම්පූර්ණ කරමු. ඊට කලින් මේ 5000 සම්පූර්ණ කරවුතින් මෙන්න මේකට දාලා ඊට පස්සේ 10000 සම්පූර්ණ කරන්න තමයි ලෑස්ති වෙන්නේ. 5000 ඉස්සෙල්ලම ඒ ටාගට් එක දීලා බලන්න තමයි ආරම්භයක් විදිහට මම ලෑස්ති වෙන්න හදන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට කරලා බලන්න. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන මේක 10000 මම ඔයාලට තව ලං කරලා පෙන්නන්නම්. මේකේ කොටු ටික එකතු කරාම මුදල රුපියල් 10000ක් හැදෙනවා. මේක එකතු කරාම 5000ක් හැදෙන්නේ. ඉතින් ඔයාලත් ඉක්මනට කොටු ටික පුරවලා ආස දෙයක් ගන්න ඉක්මනට ලෑස්ති වෙන්න. සුබ දවසක්.